අද රිපෙයාර් එකට ඇවිල්ලා තිනවා Canon H02 ස්පීකර්ස් දෙකක්. මේක මොනිටර් ස්පීකර්ස් දෙකක් ස්ටුඩියෝ වලට තමයි ගොඩක්ම යූස් කරන්නේ. මේ තියෙන්නේ මේකේ වූෆ් එක උඩ තියෙනවා ඒ වගේම ට්විටර් එක. මේ තියෙන්නේ මේකේ ඇම්ප්ලිෆයර් පැත්ත. ඔයාලට පේනවා මේකේ ට්‍රාන්ස්ෆෝමර් එක තියෙනවා. ඒ වගේම උඩ සර්කිට් එක තියෙනවා කන්ට්‍රෝල් සර්කිට් එක ඇම්ප්ලිෆයර් එක. යට ඔයාලට පවර් ස්විච් එක ගාව බලන්න පුළුවන් 110 230 කන්වර්ට් එක තියෙනවා එතන. ඒ කියන්නේ මේක UK වල ඩිසයින් කරපු හින්දා මම හිතන්නේ 110 වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම 230 වලටත් යූස් කරන්න පුළුවන්. එතන පවර් ස්විච් එක තියෙනවා. ඒ වගේම මේකේ උඩ තියෙනවා මේකේ මේ වොලියුම් මාස්ටර් ස්විච් එකයි ඒ වගේම බේස් හයි එක කට් එක ඒ වගේ ලෝ ඒ වගේ කට් කරන්න පුළුවන්. ඒ වගේම මයික් පොට් එකයි XLR පොට් එක තියෙනවා. ඒ වගේම 3.5 ජැක් එක ගහගන්න පුළුවන් මෙතනට මොනිටර් ලයින් එකට. මේක මේ ඩිසයින් කරලා තියෙන්නේ හරි ලස්සන විදියට. ඒ කියන්නේ මේකේ ඉන්වර්ටර් සර්කිට් එකක් නැහැ. කෙලින්ම ට්‍රාන්ස්ෆෝමර් එකකින් එන වෝල්ටේජ් එක තමයි AC වෝල්ටේජ් එක DC කරලා මෙයාට ඕන ඕන වෝල්ටේජ් වලට කඩලා මෙයා බෝඩ් එකට යවනවා. මේකේ මේ ක්ලාස් D amp එකක් නෙමෙයි තියෙන්නේ. මේකේ වෙන විදියට මේ කියන්නේ IC amp එකක් තමයි තියෙන්නේ. NPN PNP වෙන්න ඕනේ ක්වොලිටිය වැඩි කරගන්න. උඩ පැත්තේ තියෙන්නේ අනිත් පැත්තේ එක. ඒ වගේම උඩ තියෙනවා මේකේ මේ වොලියුම් කන්ට්‍රෝල් එකයි ඒ වගේම මොනිටර් ලයින් එක. මෙතන මේ බොක්ස් එකක් ගහලා සවුන්ඩ් එකත් ප්‍රූෆ් කරලා තියෙන එළියට යන්නේ නැති වෙන්න මේ ස්විච් සෙට් එකකින්වත් මේකේ ඔයාලට පේනවා එතන තමයි XLR පොට් එකයි මයික් ඉන්පුට් එක තියෙනවා. ඒ වගේම මාස්ටර් වොලියුම් කන්ට්‍රෝල් එක තියෙනවා. මම ඔයාලට මේකේ බොක්ස් එකේ අතුල් පැත්ත පෙන්නන්නම්. මේක V වලින් තමයි හදලා තියෙන්නේ. MDF බෝඩ් දෙන්න ඕනේ. හැබැයි මේකේ MDF එක සාමාන්‍ය අඟලකට වඩා ඝනකමයි. ඔයාලට පේනවා මේ බෝඩ් එක අර හොඳටම අඟලකට අඟල් එකයි කාලක් වගේ බෝඩ් එකකින් තමයි මේක හදලා තියෙන්නේ. දැන් මම ඔයාලට වීඩියෝ එකේ දාන්න මේකේ රිපෙයාර් එකෙන් පස්සේ කොහොමද කියලා මේකේ සවුන්ඩ් එක. Move too smooth, I don't ever say. Like I could